අයිබෝන් ආවිෂ බොහෝ වේවා ආදරෙයි කෙල්ලනේ චුට්ටක් විතර ඔයාලත් එක්ක කතා කරන්න ආවේ. අලුතෙන් ඉස්සෙල්ලාම ගෙදරකට එන ආදරණීය ඔයාලට තමයි මේ කතා කරන්නේ. ගෙදරකට අලුතෙන් ආවම ගොඩක් කල්පනා වෙයි. සමහරක් විට ඔයා එන ගෙදර ඔයාලට දැන් පුහුණුවේ ඉඳලා නෙන්නේ. පුහුණුවේ කියන දේවල් දන්නව ඇති නේද? ඒ ආවගෙන් පස්සේ ඔයාලා අලුතෙන්ම ගෙදරකට දුන්නගෙන් පස්සේ ඒ ගෙදරට ආවම සමහරක් විට බලාපොරොත්තු වුණාට වැඩිය ගෙවල් කැලේ වෙලා තියෙයි. පටන් ගත්ත තැනේ ඉඳලා යන හැම තැනම කුණු. ගෙදර කුසියෙන් පටන්ගෙන කුණු බාල්දියෙන් පටන්ගෙන ගෙවල් දොරවල් හැම තැනම දූවිලිද කුණුද හැඳිද පිහිද තියෙන හැම දෙයකම ජරාව තියෙන්න පුළුවන්. නිදිය ගන්න කාමර වලට ගියත් රෙදි හොදන්න රෙදි ගොඩ වෙලා තියෙන්නත් පුළුවන්. අර ගෙදර ඔක්කොම කැලයක් වගේ කියලා කියන්නේ. එහෙම තියෙන තැනුත් තියෙන්න පුළුවන් ගොඩක් දුරට. ඉස්සෙල්ලාම ගෙදර ආවම එතකොට ඔයා ගන්න තීරණය මොකද්ද? ඔයා ගන්න තීරණේ අනේ ගන්නව කෝල් එකක් ඒජන්සියට කතා කරනවා මට බෑ ඉන්න මේ ගෙදර ජරාව. එහෙම නේද? අන්න එහෙම තත්ත්වයක් වුණොත් හුඟක් කල්පනාවේ. ඔයාට හිතෙනවද ඒජන්සියට යන්න ඕනද මම මෙතනෙම ඉන්න ඕනිද කියලා? තීරණේ ඔයා ගන්න ඕන. සමහරක් විට කැරපොත්තෝ ඉන්නත් පුළුවන්. සමහරක් විට මීයෝ ඉන්නත් පුළුවන් ওই ගෙවල් ඇතුලේ. කකුල උඩින් යටින් දුවගෙන යන ක්‍රීස් ගාලා යන කැරපොත්තෝ මීයෝ. එතකොට බොන වතුර බොන තැන් වල තියෙන අරව මෙව සම්පූර්ණ ඔය කියන හැමදේම වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා මේ කතාව අහලා ඉවරලා ඔයාලා සමහරක් විට හිතයි මේ ගෑන්ට පිස්සු කියලා. නෑ. මම කියන්නේ මේ දේවල් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ රටවල මීයෝ මරන්නම වෙනම කට්ටිය ඉන්නවා. ගෙවල් වලට ඇවිල්ලා මීයන්ට බෙහෙත් දාන්න මීයෝ වඳ කරන්න කට්ටිය ඉන්නවා. කැරපොත්ත වඳ කරන්න කට්ටිය ඉන්නවා. අර ලංකාවේ මදුරුවන්ට බෙහෙත් ගහන්න එන්නේ. අන්න ඒ වගේ මේ රටවල් වල එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා කියන හොඳට මතක තියාගන්න. ගෙවල් වල මීයෝ ඉන්නවා, කැරපොත්තෝ ඉන්නවා. ගෙවල් ජරාවට තියෙනවා. හොඳම දේ තමයි වැඩට කෙනෙක් ඉඳලා එයා ගිහිල්ලා මාස 2ක් 3ක් ආවේ නැත්නම් කවර කතාවද මේ ගෙවල් ඇතුළ? වැඩට කෙනෙක් නැහැ කියන්නේ මේ ගෙදර ජරාවම තමයි. තේරුණාද? ඒ නිසා වැඩ දැකලා මල්ල අරන් බුදු අම්මෝ කියලා යන්න නම් ලෑස්ති වෙන්න එපා. හිමින් ඔයාලා ඒ තැනට හුරු වෙන්න. හිමීට වැඩපල කරගන්න හුරු වෙන්න. අපිට කවුරුත් අස් කරලා දෙන්නේ අපි අස් කරන්න ඇවිල්ලා ඉන්නේ. අපිට කවුරුත් වියලා දෙන්නේ නැහැ. අපි උයන්න ඇවිල්ලා ඉන්නේ. අන්න එහෙම රස්සාව රැකගන්න උපරිම උත්සාහ කරලා රස්සාව රැකගන්න. අනිත් එක ඇවිල්ලා දවස් දෙකක් යනකම් ආදරෙන් කරුණාවෙන් සමහරක් විට කතා කරන්න පුළුවන්. සමහරක් විට හව් ගාන්නත් පුළුවන්. කෑකෝ ගහනවා. ඉතින් ඉස්සල්ලාම එන ඕගොල්ලෝ මතක තියාගන්න ලංකාවේ වගේ මේක කණ්ඩ එන්න මේක බොණ්ඩ එහෙමනම් කතා කරයිද කියලා හිතන්න අමාරුයි. හොඳම දේ තමයි කවමදාකවත් ලංකාවේ වගේ හිමීට කතා කරනවා කියලා හිතාගෙන ඉන්න එපා. අනිත් එක ගෙදර මාමා එකපාරක් හයියෙන් කතා කරනකොට අනේ මේ ගෙදර ගෑණි සැරයි මට නම් ඉන්න බෑ. ගන්නම කෝල් එකක් කියනවා ඒජන්සියට. මේ ගෙදර බාබා හරිම සැරයි මට ඉන්න බෑ. ඇයි ලංකාවේ අපි හැදිලා තියෙන විදිහට හිමින් කතා කරාට මේ වගේ හිමින් කතා කරන්නේ නැහැ. දැන් අපිත් අවුරුදු 8ක් ඉඳලා
අපේ කටවලුත් දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ රටවල් වල ඉන්න කට්ටිය එහෙමත් කෙනෙක් තමයි හිමීට කතා කරන්නේ. ගොඩක් හරි වේගෙන් කතා කරන. ඒගොල්ලෝ කතා කරන වචන හරි වේගෙන් කතා ඕනම දෙයක්. ජීබී යල්ලා සුරා. ලස්සන වචන සෙට් එකක් තියෙනවා. චිස් 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 ගා. අන්න ඒ වචන සෙට් එක ඇහිලා බය වෙන්න එපා. හැම මොහොතකම මතක තියාගන්න කතා කරනකොට අර ලංකාවේ වගේ මෙහෙම කියලා ඔළුව කහන්නේ කතා කරන්නේ. ගෙදරකට ආවම කතා කරන මොන වචන කතා කරත් ඕන කෙනෙක් ළඟ කෙලින් S2 දිහා බලාගෙන කතා කරන්න. මූණ දිහා බලාගෙන කතා කරන්න. බය වෙන්න උත්සාහ කරන්න එපා. හිත ඇතුලේ ජොබ් එක හුරු වෙනකන් හිත ඇතුලේ බය තිබුණත් ඒ බය මේගොල්ලන්ට පෙන්වන්න යන්න එපා. කිසිම දවසක කියන වැඩක් කිව්වහම කෙලින් යන්න ඉස්සරහට යන්න කියන වැඩේ කරන්න. මොකද්ද කියන්නේ? ඒ වැඩ ටික කරන්න. මොකද මේ රටවල් වලට ඇවිල්ලා මං වින්ද අත්දැකීම් ඔයගොල්ලන්ට කියන්නේ. අපි බයයි කියලා දැනගත්තොත් පොල් කිරි මිරිකන වගේ මිරිකන තමයි බලන්නේ. බලට මං කියන්නේ මිනිස්සුත් එක්ක ගහගන්න යන්න කියන්නේ නෑ ළමයිනේ. රණ්ඩු කරගන්න යන්න කියනව නෙමෙයි. ඕනම වෙලාවක අර ඕනෑවට වැඩිය නිකන් අර බය වෙලා ඇකිලිලා මැලවිලා ඉන්න එපා. අපි අලුතෙන් ආවම අපේ දරුවෝ මතක් වෙනවා, දෙමව්පියෝ මතක් වෙනවා, මහත්තයා මතක් වෙනවා. මොකද අපි අපේ හදවත් ගොඩාක් ලංකාවේ එකට ඉඳලා පළවෙනි වතාවට රට ආවම ගොඩාක් දුක්බරයි මේ ජීවිතේ. එතකොට ඒ දේවල් ඔළුව උඩ තියාගෙන මෙහි ඇවිල්ලා අඬන්න ඉන්නකොට කරුණාවන්ත හොඳ කට්ටිය හම්බුනොත් ඔයාව සනසවලා කතා කරලා ගනි. එහෙම නැත්නම් ආපු දවසට පහුවදා ඉඳලම වැඩ කරන්න වෙයි. ඉතින් ඒ නිසා ගොඩාක් ඉවසන්න. අනිත් එක මේ දේ කියන්න ඕන. ඔයාලා අලුතෙන් එනකොට සමහරක් විට කවුරුවත් නැති ගෙදරකට ආවොත් ඒ ගෙදර ඒ විදිහට තියෙයි. එහෙම නැත්නම් කෙනෙක් ඉන්න ගෙදරකට ආවොත් මුදීර්ලා ඉන්නවා හොඳේ. පරිස්සමෙන්. ලංකාවේ කට්ටිය වෙනත් රටක කට්ටිය ඉන්නවා. ඒ හැමෝම එක එකනා විවිධාකාරයි. අර ගොඩ කට්ටියට අර ලංකාවෙන් ආව දේවල් මතක නෑ මෙහෙට ආවම. අර දැන් අපි ආවේ මොන තරම් ප්‍රශ්නකින්ද කියලා දන්නවා. මගේ හදවත තාමත් දන්නවා. ඒ නිසා මට දැනෙන බඩගින්න අනිත් එකාටත් ඒ බඩගින්න දැනෙනවා කියන දේ මම දන්නවා. හැබැයි හැමෝම මෙහිම නෑ. කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැති වෙයි. එක වයිවාරණ කට්ටිය ඉන්නවා. ඒකක් මම දෙවෙනි වීඩියෝ එකෙන් ඒ ගැන මම ඔයාලට කියන්න. මේ ටික විතරක් හොඳට මතක තියාගන්න. අනික් එක තමයි දැන් ඔයාලට ගෙදරට කතා කරාම ඔයාලා දැන් කුවේට් එකේ නම් කුවේට් කොහෙද? මම නම් ජහර නසීම්. මම කියනවා. එතකොට ඕගොල්ලන්ට හොඳම දේ තමයි බඩු එනකොට බෑග් එකේ තියෙනවා. ওই බෑග් එකේ තියෙන ගෙදර නම්බර් එක. ඒ සියලුම විස්තර බඩු ගේන බෑග් එකේ තියෙනවා. අන්නේ බෑග් එකේ තියෙන එක ටක් ගාලා එන විසි කරන්න ඉස්සෙල්ලා එන බිලක් කඩලා අරගන්න. එන්නේ එකේ තියෙන ඔයා කොහෙද ඉන්නේ? ගෙදර අංකේ පාර ඒ සියලුම දේ අර බෑග් වලින් ඔයාලට එන බඩු වෙන බෑග් වල බිලක් කඩලා අරන් තියාගන්න. ඒකලා ඔයාලා ලංකාවේ ඉන්න ඕගොල්ලොන්ගේ ගෙදර කට්ටියට අනිවාර්යෙන් මේක දීලා තියන්න. මෙහි තමයි මම ඉන්නේ. කුවේට් එකේ මෙන්න මෙහි තමයි ඉන්නේ. ඒ දේ කියා තියන්න. එතකොට ඔයාලා හැම මොහොතකම මොකක් හරි යම්කිසි කරදරයක් විපතක් වුණොත් අපි කියමුකෝ මෙහෙන් එම්බසියට කතා කරන්න හරි ඒජන්සියකට කතා කරන්න හරි මොකකට හරි වාහනයකට එන්න කියන්න හරි අන්නේ ඒ දේ ඉක්මනින් අහිඳලා ඉක්මනින්ම Taman ළඟ තියාගන්න. සමහර ගෙවල් වෙන නම් ඇඩ්‍රස් එක අංකය ඔක්කොම කියනවා. සමහර ගෙවල් වල ඒ කිසිම දෙයක් ඔයාලට දෙන්නේ නැහැ. අලුතෙන් ගෙදරකට ආවම ගොඩක් දුරට කට්ටක් කන්න වෙයි. හට්ටි මුට්ටි ටික දැක්කට රෙදි ගොඩ දැක්කට
සත්තු සිව්පාව වගේ දුව මේ කෑකෝ ගැහුවට දුවන්න එපා. මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම්. මම මේ වෙන කාගේවත් අත්දැකීම් නෙවෙයි මගේ අත්දැකීම් කතා කරන්නේ. මුල්ලට ආවම කෑව කට්ට කොහොමද? දැන් අපි ඉන්නේ කොහොමද? අන්න ඒ නිසා මං කියන්නේ ඔයාලට ඉවසීම තියෙනවා නම් හොඳට ගෙදරක වෙලාවට පඩි අරගෙන අවුරුදු ගාණක් වැඩ කරගෙන ලංකාවට යන්න පුළුවන්. ඒ නිසා ගොඩක් ආදරෙන් රට එන්න කවුරුවත් බය වෙන්න එපා. එන්න ඉවසීම තියෙනවා නම් එන්න රස්සාව කරන්න පුළුවන්. ජීවිතේ ගොඩ යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ගෙදර ඉන්න ගාන හොයන්න අපෝ මේ ගෙදර ගොඩක් කට්ටිය ඉන්නවා. කට්ටිය ගොඩ ඉන්න ගෙවල් වල සමහරක් වැඩ ටිකයි. ඒ නිසා ගෙදර සෙනඟ වැඩි වුණා කියලා ගෙදර ලොකු වුණා කියලා වැඩ ගෙදර අපිරිසුදුයි කියලා අර හිමි කියලා දුවන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. තමන්ට තමන් ඉන්නවා කියන තැන හිටගෙන ලස්සන ගමනක් ගිහින් ලස්සනට ලංකාවට යන්න පුළුවන්. බය නැතුව එන්න මේ පැත්තට ජීවිතේ ගොඩ යන්න. එහෙනම් බුදුන්ගේම සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි කියන ගොඩක් ආදරේ ඔයාලට.